ජීවිතේ ඒක හරියට දුර ගමනක් වගේ. ඒ ගමන හැම වෙලාවෙම සුන්දර නැහැ. කොයි තරම් බාධක මැදින් වුණත් ඒ ගමන මම යන්න ඕනේ. මම වෙනුවෙන්, මගේ ආදරණීයන් වෙනුවෙන්. මම චනුක යුනිවර්සිටි යන ගමන් ඌබේට්ස් ඩිලිවර් කරන කොල්ලෙක්. ඌබේට්ස් බෑග් එක යාළුවෝ ළඟ තියලා යන්නයි කියලාද හිතුවේ? මොකද මම තාම ඒ ගැන ගෙදර අයට කියලා නැති නිසා. මේ කාර්ය බහුල නගරේ ගොඩනැගිලි අතරින්, වීදි අතරින් මේ රෝද දෙක නොකිය තැනක් නැහැ. මේ රෝද දෙකොඩම සමහර හීන දියවෙලා ගිය දවසුත් තිබුණා. ඒත් ඌබේට්ස් එක්ක ගෙවන හැම දවසක්ම මේ ගමනට අලුත් හිතවත්කම් එකතු කළා. හැම හෙවනක්ම නෝට් එකක් බලාගන්න පුංචි විවේකයක්. ඒත් ඇනුවමක් කෙන හැම තප්පරයක්ම අපිට වටිනවා. සමහර වෙලාවට දියවෙලා ගිය අපේ හීනවලට සමහර අය ආයෙත් පණ දෙනවා. හීන එළිවෙද්දි දැනෙන සතුට තවත් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න අපිට ශක්තියක් වෙනවා. ඒ ශක්තියෙන් එළිවෙන්නේ අපේම ආදරණීයන්ගේ ජීවිත. පුතා, සමහර විට එයාලටත් නොදැනිම මගේ පුතා මට ආඩම්බරයක්. මේ ඌබේට්ස් නිසා එළිය වුණ මගේ කතාව. ඔබේ කතාව ආඩම්බරයෙන් කියන්න. ඒ ගමනේදී තවත් කතාවකට හයියක් වන්න මටත් පුළුවන්.